දැන් කෙල්ලොයි කොල්ලොයි නම් ප්‍රේමවන්තයෝ කරපම ඒත් මොනව හරි බ්ලබ්බක් කියලා හිතාකෝ දැන් ලව් කරන්නේ මොකද කොල්ලෝ ටීචර්ලාට. ලංකාවේ මාධ්‍ය ගැන නම් පුදුම තරහක් තියෙන්නේ. හරි ඉස්කෝලේ ළමයාව තනි කර හරි ඉස්කෝලේ ළමයාව ප්‍රේමවන්තයෙක් කරනවනේ මේ හැම නාට්‍යයකම. නනවා දැන් පොඩි උන් හිතාන ඉන්නේ ඉස්කෝලෙන් අවුට් වෙන කාලෙ වෙද්දි කෙල්ලෙක් හිටියේ නැත්තම් උඩ කොල්ලෙක් හිටියේ නැත්තම් හරි ඒක ඇබ්නෝමල් කියලා. දැන් ඔයාලා ටිකෙන් ටික විභාගයට ලං වෙනවනේ. හරි ටිකෙන් ටික විභාගයට ලං වෙද්දි පුතේ ඔයාලට රෙස්ට් එකක් ගන්න ටයිම් එකක් එන්නෙම නැති ගානට එනවනේ පුතේ. හරි ෆිසික්ස් වල වැඩ. හරි ෆිසික්ස් වල වැඩ ටික ඕන් ඉවර කරගෙන යද්දි කෙමිස්ට්‍රි වලින් තව කෙමිස්ට්‍රි සර් ඕන මොනවා හරි වැඩක් දෙනවා. හරි ඒක කරගෙන යද්දි ඕම් මැත්ස් වලින් හරි බයෝ හරි මොනවා හරි එකක් දෙනවා. හරි හරි ඒ ටික ඔක්කොම ඉවර කරගත්ති ඕම් පේපර් ක්ලාස් එකේ පේපර් ඩිස්කෂන් එක තියෙනවා. හරි ඒ ටික කරගෙන යද්දි අනේ අපේ අහවල් මාතෘකාව මතක නැහැ කියලා මතක් වෙනවා පුතේ. හරි ඒකත් කොහොම හරි කරගෙන ඉද්දි ඕම් පේපර් එක ලකුණු වෙනවා. ලකුණු වෙද්දි ලකුණුත් අඩුයි. හරි එතකොට අන්න එතකොට අර කරපු වැඩවල ඔක්කොම පුතේ ඔයාට නිකන් ඒකේ නෑ වගේ දැන් ඔයාලට කිසිම ප්‍රගතියක්. හරි පුතේ ඒ ප්‍රගතිය නැතිවීමත් එක්ක හරි ප්‍රගතිය නැතිවීම හෝ තිබීම වෙනම කතාවක් කියලා හිතන්නකෝ. මෙච්චර ඔයාලට වැඩ ගොඩක් මේ කාලේ එද්දී හරි මේ වෙද්දී අනිවාර්යෙන් ඔයාගේ මනසේ ආතතියක් තියෙනවාම තමයි. හරි එක්සෑම් ආතතිය එහෙම නැත්නම් එක්සෑම් ස්ට්‍රෙස් විභාග ආතතිය කියන එක අනිවාර්යෙන් ඔයාලට මේ කාලේ තියෙනවම තමයි. හරි සරලව කිව්වොත් හරි ඒ ආතතිය නැති එක කියලා කියන්නේ අනිවාර්යයෙන්ම පුතේ ඔයා හරි ඔයාගේ එක්ක වෙන්න පුළුවන් ආතතිය නැති වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා පර්ෆෙක්ට් විදියට ඔක්කොම හරියටම වැඩ ටික කරලම තියෙනවා. හරි එහෙම නැත්තම් පුතේ ඔයා වැඩක් කරලත් නැහැ ඔයාලට කරන්න ඕන කියලා හිතිලත් නැහැ කරපු නැති ඒවා දන්නෙත් නැහැ. හරි ඉතින් ඔහේ නාඩි වැටෙන්නාන් ඔයාලේ ජීවත් වෙන කෙසෙල් කොට. හරිද? හරි ඉතින් මේ ඕක තමයි කියන්න තියෙන්නේ. දැන් පුතේ මම මේ කියන්න යන්නේ හරි නිකන් ඔයාලට එක්සෑම් ආතතිය තියෙනවා කියන්න හේතු මොනවද නිකන් ඒවට නිකන් උදාහරණ මොනවද සරලව කිව්වොත් නිකන් මොකද්ද මේ දවස්වල ඔයාලට අධික කැම රුචිය එනවා. හරි වැඩිපුර වතුර බොන්න හිතෙනවා. දැන් ඕක තව ඉස්සරහට යන්න පොඩ්ඩක් වැඩි වෙනවා පුතේ. හරිද? හරි අධික ලෙස වැසිකිලි යන්න අවශ්‍ය වෙනවා පුතේ. හරි දවස් ගෙදර ඉඳි යනවා එනවා. හරි ඉතින් ඒ වගේ. ඊට පස්සේ හරි ඔයාලට තරහ යනවා. හරි එක්සෑම් නැති රටක මායල් ඉපදේවා කියලා හිතෙනවා. හරිද? හරි මේ මොන කරුමයක්ද කියලා හිතෙනවා. මැරිලා ගියා නම් කියලා හිතෙනවා. හරි ඔන්න ඔහොම හිතා ඉඳිද්දි ඔයාලට එකපාරට ෆෝන් එකට මැසේජ් එකක් එනවා හායි කියලා. සමහර මේ පිරිමි ළමයෙකුට මේ යවන මැසේජ් එකක් මේ බයිට් එකට. හරි උනට ඔයාලට පොඩි හැඟීමක් හිතෙනවා අනේ කවුද මේ? හරි ඔයාලට හිතෙනවා මේ අර ඔයා උදේ hina වෙච්ච නිකන් අහම්බෙන් අර hina ගිහිල්ලා තියෙන මේ මොකක් හරි මූණේ පොඩි පැච් එකක් දැකලා. හරි ඒකට දැන් ඔයාලට හිතෙනවා ඔයා ගැන hina වුණා කියලා. මං කියන්නේ දැන් මේ දවස්වල පුතේ ඔය ආතතියත් එක්ක ඔයාලා පොඩි එහෙම් මෙහෙම් සම්බන්ධතාවලට හරි යන්න හිතෙන වාර අනන්තයි. හරි ඒ වගේම මම මේ කියන්නේ මේ සම්බන්ධතාව විතරක් නෙමෙයි ෆෝන් එකට හරි එහෙම නැත්නම් පුතේ හරි වීඩියෝ ගේම්ස් ගහන්න හරි යන chances ඒක මාර විදිහට පුතේ වැඩි වෙනවා. මට හොඳට මතකයි දැන් ඔයාලට නම් මේවා පුතේ කම්පියුටර් එකක් කියන ඒවා අලුත් දේවල් නෙමෙයිනේ. හරි අපිට අලුත් දේවල්. හරි උදාහරණයක් විදිහට මම A levels කරද්දී අපිට කම්පියුටර් එකක් ඒ කියන්නේ අපේ ඇත්තම කතාව මම 6 වසර වගේ වෙද්දී මම හිතන්නේ ඉස්කෝලේටවත් තිබ්බේ එක කම්පියුටර් එකයිද කොහෙද අපේ යාළුවෙකුට තිබ්බා. ඒතකොට එයාගේ ඒ යාළුවගේ තාත්තා මම හිතන්නේ ඒ වෙද්දි උපදිසාපති කෙනෙක් හරි අන්නේ මට්ටමේ. එයාගේ ගෙදර කම්පියුටර් ඇදලා අම්මට උඩු ඉතින් ඌ අපිව ගෙන්නගෙන හරි ඌ වැඩ කෑලි පෙන්නනවා නිකන් අපි කට ඇරගෙන බලාගෙන ඉන්නවා. හරිද? දැන් අපේ ගෙදරට කම්පියුටරයක් ආවේ පුතේ මුලින්ම අක්කගේ වැඩ කටයුතු වලට උදව් වෙන්න කියලා අප්පච්චි කම්පියුටර් කරන් දුන්නා. ඒත් මම හිතන්නේ 13 වසරේ එක්සෑම් එකට මාස කිහිපයක් තියෙද්දි හරි එක්සෑම් වෙන මාස කිහිපයක් තියෙද්දි පුතේ අරන් දුන්න ඒ කම්පියුටරේ හරි මං හිතන්නේ අපේ වයසේ යාළුවෝ අතරේ සාමාන්‍යයෙන් තිබ්බ 5 වෙනි 6 වෙනි කම්පියුටරේ වගේ වෙන්න ඇති. මං කියන්නේ එච්චර කොච්චර දුලබද කියලා. ඒකත් එක්ක මම එක්සෑම් ලඟ වෙලා පුතේ චෙස් ඇදලා තියෙනවා සමහර ලාවට පැය 4-5. හරි ඒ ඇයි අපි දන්නේම නැතුව පුතේ අපේ පීඩනයේ හින්දා තමයි ඒකට අපි යොමු වෙන්නේ. මට ඔයාලටත් කියන්න තියෙන්නේ මේ ඔයාලා පීඩනය හරි ඔයාලා පීඩනය ටිකෙන් ටික ඔයාලට දැනෙන කාලේ එක්සෑම් එකේ ස්ට්‍රෙස් එකක් තියෙන්න ඕනේ පුතේ. හරි එක්සෑම් එකේ ස්ට්‍රෙස් එකක් නැත්තම් ඔයාලට සමහර වෙලාවට පුතේ ඔයාලට වැඩේ හරියට කරන්න හම්බ වෙන්නේ නැහැ. හරි දැන් ඔයාලට වැඩ කරන්න හිතෙන්නේ. දැන් ඔය ස්ට්‍රෙස් එක නැති අය නේද මේ වෙද්දිත් තවම ඉස්කෝලේ එක කටමගල් වලට හරි එහෙම නැත්තම් වෙන දේවල් වලට හරි ඔයාලා පුතේ වෙලාව ගොඩාක් නාස්ති කරන්නේ.
දැන් බලන්න මම මේ කියන දේවල් මම මේ වචන වලට සීමා කරලා තියෙනව නෙමෙයි. ක්‍රියාවනුත් ඔයාලට පෙන්නලා තියෙනවා. දැන් මම වුණත් අවුරුදු උත්සවයක් කරනවා. හරි මම අවුරුදු උත්සවය කරද්දි මම කිව්වේ ඔයාලගෙන් මේවට ඉදිරිපත් වෙන අයගේ හරි කරනවා නම් එදා දවසේ ඉදිරිපත් වීම විතරයි. හරි ඒකට පෙර සූදානම් වෙන්න මම ඔයාලට එහෙම ලොකු කාලයක් මේවා දෙන්නේ නැහැ. හරි එදා දවසේ අවුරුදු උත්සවයේ දවසේ වෙනුවෙන් විනෝද වෙන්න. හැබැයි මං කිව්වා අවුරුදු උත්සවයේ එනවා නම් අනිවාර්යෙන් ඊට කලින් අර අවුරුදු MCQ බැටල් එක කරන්න ඕනේ. හරි එතන අපි අවුරුදු උත්සවයේ වෙනුවෙන් පුතේ MCQ බර ගාණක් කරනවා. MCQ 500ක් මට මතක විදිහට. නේද? හරි MCQ 500ක්. ඉතින් බලන්න ඔයාලට කොච්චර ලොකු ප්‍රමාණයක් පුතේ මේකෙන් වැඩේ වෙනවද කියන එක. හරි මම මේ ප්‍රයොරිටි ඔයාලා වැඩ කරන්න තේරුම් ගන්න ඕනවා. දැන් සරලව තේරුම් ගන්න. හරි ඔයාලගේ දැන් මේ ආතතියක ඉන්න කාලයක්. හරි ආතතියක ඉන්න කාලයක්. අනිවාර්යයෙන්ම ඔය ආතතියේ ඉන්න කාලෙදි පුතේ ඔයාලට අහේනියක් වෙන කිසිම දෙයකට යොමු වෙන්න එපා. හරි කිසිම දෙයකට යොමු වෙන්න එපා. පුළුවන් තරම් තමන්ගේ ටාගට් එක. හරි ටාගට් එකට ඉලක්ක කරන් මට ඇත්තම කතාව පුතේ ලංකාවේ මාධ්‍ය ගැන නම් පුදුම තරහක් තියෙන්නේ. පුදුම තරහක් තියෙන්නේ. හරි දැන් මේක එක්ක මේවා මේක කන්ට්‍රෝල් කරන්න ඉන්න ජනමාධ්‍ය හරි මොනවා හරි උණ්ඩ පුතේ හරි ඉන්න පාලකයන්ට අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. බලන්න දැන් තනි කරම හරි ඉස්කෝලේ ළමයාව තනි කර හරි ඉස්කෝලේ ළමයාව ප්‍රේමවන්තයෙක් කරනවනේ මේ හැම නාට්‍යයකම. දැන් කෙල්ලොයි කොල්ලොයි නම් ප්‍රේමවන්තයෝ කරපුවම ඒත් මොනවා හරි ලබ්බක් කියලා හිතාංකෝ දැන් ලව් කරන්නේ මොකද්ද කොල්ලෝ ටීචර්ලාට. හරි මන් දන්නේ මේ හැම channel කාර්යයක්ම මොකද්ද කරන්නේ තමන්ගේ channel එකේ තියෙන reach එක වැඩි කරගන්න ඔය එක අටමගල් ලව් පෙන්නනවා. දැන් පොඩි උන් හිතාන ඉන්නේ ඉස්කෝලෙන් අවුට් වෙන කාලෙ වෙද්දි කෙල්ලෙක් හිටියේ නැත්තම් උඩ කොල්ලෙක් හිටියේ නැත්තම් හරි ඒක ඇබ්නෝමල් කියලා. යකෝ අපේ කාලේ එහෙම නෙමෙයි අපේ බැච් එක සාමාන්‍යයෙන් හරි සාමාන්‍යයෙන් පුතේ යාළු වෙලා හිටපු හරි ප්‍රමාණය සාමාන්‍යයෙන් බැච් එකක හරි සාමාන්‍යයෙන් 150ටත් වඩා අඩුයි. 150ටත් වඩා අඩුයි. ඒවත් අනිවාර්යෙන් දැන් අද වෙද්දි මේ අපේ වයසේ ඉස්කෝලේ කාලේ යාළු වෙලා හිටපු එකෙක්වත් මැරි කරලා නැහැ පුතේ උන් දෙන්න. උන් මැරි කරලා තියෙනව වෙන වෙන උන්. හරි අපේ වයසේ උන් මැරි කරලා තියෙනවා දැන් උන් ඉස්කෝලේ කාලේ යාළු වෙච්ච ඒවා නෙමෙයි. උන් පහු කාලේ ඉනව යාළු වෙච්ච ඒවා. හරි දැන් මේ කිල්ලෙක් නැති කොල්ලෙක් හොයාගන්න බැරි වෙන සීන් එකක් මේ A level උන්ට තියෙන්නේ. ඇත්ත කතාව එහෙම සීන් එකක් තියෙනවනේ. මන්නම් කියන්නේ මේ සීන් එකට වග කියන්න ඕනේ එක ප්‍රධානම පාර්ශවයක් තමයි දැන් මට හිතෙනවා මම වෙලාවට සමහරලාවට මේ උඩුගම් බලා පේනනවද කියලා. හරි උඹලට කෙල්ල කොල්ලෝ හරි ලව් කරන ඒවා ගැන අපි කොච්චර කිව්වත් පුතේ හරි අපි දැන් ඕවා කියන්න උත්සාහ කරත් කොච්චර වෙලාවට හරි මාධ්‍ය වලින් අර දේ නම් හැම වෙලාවෙම පෙන්වන්නේ පුතේ මොකද්ද එතනින් එහාට පොඩි එකා විශ්වාස කරන්නේ. අන්න ඕක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් ওই කතාව තව එන්න එනම වාත වෙනවා. හරි ඉතින් අනේ පුතේ මෙහෙමයි ඕවා මන්නම් මට එහෙම ඔයාලා යාළු වෙන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. අනේ පළවෙනි දේ A level ලියනකන් ඉඳලා MCQ බලනකන් ඉඳපල්ලා. හරි MCQs ටික MCQ 40 පන්නලා සබ්ජෙක්ට් තුනම තියෙනවා නම් ඉතින් බොහෝ දුරට උඹලා මෙඩිසින් ඉන්ජිනියරින් යන්න chance එකක් තියෙනවනේ. හරි එතනින් එහාට පුතේ ලව් කරපල්ලා එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාගේ පළවෙනි ප්‍රේමයම හරි ඔයාගේ විවාහය දක්වා කරන්න තියෙනවා නම් ආයේ එතනින් එහාට ඉස්සරහට ජීවිතේ වෙන්න දෙන ප්‍රශ්නත් අඩුයි පුතේ. එතකොට වෙන රහ දන්නේ නැහනේ. හරි එතකොට මේ පළවෙනි අත්දැකීමම හොඳම අත්දැකීම කියලා හිතාගෙන හරි අර ජීවිත කාලයක් ජීවත් වෙන්න පුළුවන්. නැත්තම් සංසන්දනය වෙනවා ඔවා. දැන් හිතන්න ඔයා ඉස්කෝලේ කාලේ පුතේ හරි දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක යාළු වෙලා ඉන්නවා. යාළු වෙලා ඉඳලා අන්තිමේට මෙයාව කසාද බඳින්න බැරි වෙනවා. හරි පළවෙනියම මොන හරි හේතුවක් නිසා ඔන්න බැරි වෙනවා. දෙවෙනි එකත් මොකක් හරි හේතුවක් නිසා හරි බැරි වෙනවා. ගෙවල් වල ප්‍රශ්න හරි මොනවා හරි වෙලා බැරි වුණා කියලා හිතන්නකෝ ගෙල්ල දාලා යනවා. හරි මොනවා හරි එහෙම වෙලා යනවා කියලා හිතන්නකෝ. දැන් ඔයා හිතන්නකෝ ඊට පස්සේ ඔයා වෙන කෙනෙක් එක්ක යාළු වුණාම මොකද්ද වෙන්නේ? යා ඔයාට කම්පෙයා වෙනවා.
හරි ඊට පස්සේ ඉතින් කසාද බඳින එක ඉතින් ඉවරයි. ඇයි කසාද බඳින එක ඉවරයි කියලා කියන්නේ? දැන් හිතන්නකෝ කෙල්ලෙක් කොල්ල තුන් දෙනෙක් එක්ක යාළු වෙලා හිටියා කියලා කලින්. හරි එකෙක් පුළුවන් තරම් කොල්ල වෙනුවෙන් වියදම් කර මේ කෙල්ල වෙනුවෙන් වියදම් කරනවා. අනිත් එක පුළුවන් උට සල්ලි තියනවා ඉතින් උපතේ ඉඳන්. හරිද? අනිත් එක පුළුවන් තරම් ජොලියේ ඉන්න ඌ කිසිම ප්‍රශ්නයක් ස්ට්‍රෙස් එකක් ඔල්ලුවට ගන්න නැහැ. ඌ මොකද කරන්නේ මේ හැම වෙලාවෙම ඉතින් හරිම විනෝදයෙන් හරිම හැල්ලුවෙන් ඉන්න ඌට සල්ලි අතේ සතේ නැහැ. ළඟ එකාගේ අල්ලපු ගෙදර එකාගේ ඇඳුම තමයි ඇඳන් ඉන්නේ. හරි ඒ වුණාට ඉතින් ඌ හෙන්න ජොලියේ ඉන්නවා. වන් එකේ ඉන්නවා. ඒකට මේ කෙල්ල කැමති වෙනවා. හරිද? හරි තුන්වෙනි එක මොකෝ වෙන්නේ? අන්නේ අම්මේ පුදුම කෙයාරින්. හරිද? හරි ගෑන් ළමයා වොෂ්රූම් එකට ගියාපුවම එළියට වෙලා බෑග් එක අල්ලගෙන ඉන්නවා මේ කොල්ලා. හරි එහෙම ඉන්නවා කැම්පස් වල වුණත් එහෙම කපල්. හරිද? හරි කෙල්ල වොෂ්රූම් එකේ කොල්ලා එළියට වෙලා බෑග් එක අල්ලගෙන ඉන්නවා. අර මොන ජීවිතද මන්ද කියලා හිතා ගන්න බෑ. හරිද? හරි ඉතින් මේ අන්තිමේට මොකෝ වෙන්නේ? අර ඔන්න ඔය වගේ කොල්ල තුන් දෙනෙක් ආශ්‍රය කරපු කෙල්ලක් ඔන්න දැන් වෙන එකෙක්ව කසාද බඳිනවා. දැන් කසාද බඳපුවම දැන් මතක් වෙනවා අනේ දැන් මේ කොල්ලෙක්නේ ඌ සුපර්මෑන් කෙනෙක් නෙවෙයිනේ බා. හරි කොල්ලෙක්නේ. හරි දැන් මේ කෙල්ලට මතක නෑ දැන් මට අර කලින් ලක්ෂණ තුන ආවේ මොකද්ද? එයා ගැන කෙයා කරන එකයි, එයා ගැන හොඳට වියදම් කරන එකයි, එයාව ජොලියෙන් තියන එකයි. ඔය ඔක්කොම තුන් දෙනෙක්ගෙන් ඇති වෙච්ච දේවල් තුනක් කියලා එයාට මතක නෑ. අන්තිමට කෙල්ලට මතක තියෙන්නේ අර මට අර යනම් මෙයාට වඩා ජොලි කියලා මතක් වෙනවා. හරි ඉතින් ජොලිය බලාපොරොත්තු වෙනවා. ඉතින් කොල්ලත් අර විදිහට ජොලි කරන්න ගියොත් මොකද වෙන්නේ? කොල්ලට රස්සාව කරගන්න හම්බෙන්නේ නැහැ. තේරුණේ කතාව. හරි. ඉතින් ඔන්න ඔය වගේ සිද්ධි තියෙනවා. දැන් හිතන්නකෝ දැන් අර අන්තිමේට කසාද බඳින එකට වෙන්නේ පළවෙනි එක අතර මේ සල්ලි වියදම් කරන්නත් ඕනේ, දෙවෙනි එක වගේ ජොලි කරන්නත් ඕනේ, තුන්වෙනි එක වගේ කෙයා කරන්නත් ඕනේ. එහෙම නැති වෙච්ච ගමන් එල්ලගෙන ඉන්නවා. හරි. එහෙම වෙච්ච ගමන් අන්තිමේට කෙල්ලට හිතෙන්නේ අනේ මූණන් හරියන්නේ නැහැ. කියලා ඉතිලා දැන් අර එක සංසන්දනය කරනවා. හරි අනේ අරෝ හිටියානම් කියලා. අපි හැමෝටම ඕවා වෙන ප්‍රශ්න පුතේ. මොකද අපිට හරි හිතට දැනුණ දේවල්නේ නැවත නැවත මතක් වෙන්නේ. හරි කීයෙන් නෑනේ මට ওই දේවල් තුන හම්බුනේ තුන් දෙනාගෙන්නේ. හරි ඒ තුන කොහොමද මේ තනි එකාගෙන් ඉන්නේ? තනි එකා සුපර්මෑන්ද? හරි කියලා හිතෙන්නේ. හරි කීයෙන් ගීද නැටද? අනේ අරය වගේ මෙයා එහෙම නැහැනේ. අරයා මෙයා වගේ එහෙම නැහැනේ. ඕකේ දැන් ඊට පස්සේ කෙල්ල කතා කරලා කියනවා තව මේ දන්න යාළුවෙක් එක්ක තෝනේ බලන්නකො මම මෙයා මැරි කරම යුණාට එයා එහෙම නැහැනේ කියලා. අනේ ඕක හැහෙනවා පුතේ කොහේ හරි ඉන්න දැන් ඒ යාළුවත් හිතන්නකො ඒ යාළුවට මොලේ නැති යාළුවෙක් කියලා. ආය තියලා අවුලවනවා සුපිරියට. හරි අන්තිමේදී ඉතින් කෙලවෙල් මගුලත් කෙලවෙලා තමයි පුතේ නවතින්නේ. හරි ඔය ඔක්කොම ආරම්භයේ සමහර වෙලාවට මේ එක්සෑම් එකට ලං වෙලා ඔයාලට තියෙන පීඩනය වෙන්න පුළුවන්. හරි ඒක නිසා මම මේ කියනවට විශ්වාස කරන්න ඔය පුතේ ලෝකේ පේන්නේ මොන දේ වුණත් පුතේ ඔයා බලන්න ඔයා හරි දේ මොකද්ද කරන්න කියලා. හරි ඇත්තම කතාව ඒ ලෙවල් පාඩම් කර රෑ නිදි මරාගෙන ඉඳිද්දී හරි ඔයාලට සමහර වෙලාවට පොඩි මැසේජ් එකක් කවුරු හරි එවත් දී එකට රිප්ලයි එකක් කරන්න හිතෙනවනේ පුතේ. හරි ඕකම තමයි සමහර වෙලාවට ඕක දිගින් දිගටම යන්නේ. ඉතින් ඒක මොනක් කන්ට්‍රෝල් කරගන්න කොහොම හරි. තව මාස කිහිපයයිනේ. හරි මාස කිහිපයන් උපරිම කළා ඊට පස්සේ මල මට ඇවිල්ලා කතා කරද්දි එද්දි හරි ඕනනම් විරිමිලා මේක කරනවා නම් දෙපැත්තෙන් ගෑල්ලා මේ දෙන්නෙක් අල්ලගෙන වරේ හරි ඒත් මට ප්‍රශ්නයක් නැහැ මට අදාළ නැහැ නේවා හරි නමුත් ඒ ලෙවල් කාලේ උඹලා මගේ බාරේනේ ඉන්නේ අපේ බාරේනේ ඉන්නේ හරි අපි ගුරුවරු විදියට හරි උඹලගේ අම්මලා තාත්තලා කැමති උනම් මං කැමති නෑ එච්චරයි මොකද ඒක එච්චර හරි නෑ පුතේ ඒ කියන්නේ ටයිමින් වලට ලොකු ප්‍රශ්නයක් තියෙනවා අනික මැසේජ් එකක් આવුත් ඔක රිප්ලයි කරන්න කොච්චර හිතනවද එක එක දේවල් ගොඩාක් තියෙනවනේ නේ හරි දැන් අපි මාතෘකාව